ඉතින් අදත් අපි අලුත් ශාකයක් පිළිබඳ තොරතුරු රැගෙන තමයි මේ පැමිණි. ඔබ දැන්ටම දන්නව මොකක්ද ශාකය කියන එක. ඉතින් අද අපි කතා කරන්නේ කොස් ශාකය පිළිබඳව. ඉතින් කොස් ශාකය ගැන විවිධ තොරතුරු තිබෙනවා. කොස් ශාකයේ විවිධ කොටස් ආහාරය සඳහා ගන්නවාද අද අපි කතා කරන්නේ ඒ කතා කරපු නැති මාතෘකාවක් පිළිබඳව. ඉතින් දියවැඩියාව ඩෙන්ගු වලට, පිළිකාවට ગેස්ට්‍රයිටිස් වලට ගුණ දෙන පනාමල් සත්කාරය පිළිබඳව තමයි සඳහන් කරන්නේ. අපේ ආහාර සංස්කෘතිය තුළ කොස් ගෙඩියේ මලේ ඉඳලා පූර්ණව වැඩෙන තුරුම අපි ආහාරයට ගන්නවා. කොස් කියන්නේ ලෙඩ රෝග අඩු කරන ශාකයක්. ඊට ශරීරයේ තියෙන විෂ නැති කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ ශරීරයට පුෂ්ටිමත් භාවය හා ශක්තිය ලබා දීමේ හැකියාව සහ ධාතු පෝෂණය කිරීමේ හැකියාවක් පවතිනවා. හුඟක් වෙලාවට පොළොස් ගෙඩියේ සිට තමයි අපි ආහාරය ගැනීම ආරම්භන්නේ. ඒ ඊට කලින් ඵලය හඳුන්වන්නේ පනාමල ලෙසින්. මේ පනාමල කියන්නේ කොස්වල ලපටි අවදියේ තියෙන මලක් වගේ ගෙඩියයි. මේ පනාමල අපේ පැරණිනම් විවිධ ලෙඩ රෝග සඳහා භාවිතා කරලා තියෙනවා. දියවැඩියාව, ආමාශයගත තුවාල, අම්ල පිත්ත, රක්තහීනතාවයෙන් පෙළෙන අය සඳහා විවිධ ආහාරමය ඖෂධ හදාගෙන ඔවුන් භාවිතා කරලා තිබෙනවා. ඔවුන් පනාමල ආහාරයට එකතු කරගන්නේ පිට පොත්තත් එක්කමයි. ශරීරයේ විෂ නසන්න, ශක්තිය ඇති කිරීමට වගේම කිරිදෙන මව්වරුන්ට පහත ආහාරමය ඖෂධය ඉතා ගුණදායක එකක් වෙනවා. එය ආහාර අරුචිය වගේම කුඩා දරුවන්ගේ පණු රෝග වලට ගුණදායක වෙනවා. ඉතින් ඒ පිළියෙල කරගන්න ආකාරය අපි බලමු. ලපටි පනාමල් 6ක් 7ක් තම්බාගත යුතුයි. තම්බා ගැනීමට පෙර වතුරට ගැට තුඹ දළු 2ක් 3ක් එකතු කිරීම සිදු කරන්න ඕනේ. ගැට තුඹ ඔබ දන්නවා ඇති. ගැට තුඹ කියන්නේ අර පලා වර්ගයක් විදිහට තිබෙන ශාකයක් තියෙනවා. ඒක මම ඊට පෙර වීඩියෝකින් සඳහන් කරලා තියෙනවා. අන්නේ ගැට තුඹ දළු 2ක් 3ක් එකතු කිරීම සිදු කර යුතුයි. තැඹූ පනාමල් ඊනියට ලියා ගන්න ඕනේ. එකිනම් බ්ලෙන්ඩර් එකකට තමයි අඹරා ගැනීම සිදු කළ හැකි. කරපිංචා, ගම්මිරිස්, සුදුලූණු, ලිපේ පුලුස්සාගත් පොල්, කබලේ බැඳගත් පොල් ස්වල්පයක් ඊට මිශ්‍ර කිරීම සිදු කරන්න ඕනේ. එයට සූදුරු තේ හැඳි කාලකුත් එක් කර ගැනීම සිදු කළ යුතුයි. මේ සියල්ල හොඳට අඹරාගෙන එයට නිවිති දළු කිහිපයක් එක් කරගෙන සම්බෝලයක් ලෙස පිළියෙල කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ ආහාරමය ඖෂධය ඉතා ඉහළ අගයක් ගන්නවා. රෝග ගණනාවකට ප්‍රතිකාරයක් විදිහට මේක යොදා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම මේ සම්බෝලය කිරිදෙන අම්මලාට ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් පනාමල් තැඹූ වතුර දියවැඩියාව රෝගීන්ට ඉතා ගුණදායක බව පෙරත් සඳහන් කරලා තියෙනවා. පනාමල් දළු පවා වුන්ට ඉතා ඉහළ ගුණයක් ගෙන දෙනවා. විශේෂයෙන් පනාමල් දෙපැත්තේ හැදෙන ලා පැහැති කොස්කොළ දෙක තම්බා බීමෙන් දියවැඩියාව රෝගීන්ට ඉහළ ගුණයක් ලැබෙන බවත් පවසනවා. විශේෂයෙන් නිරන්තරයෙන් රුධිර සීනි මට්ටම් අඩු වැඩි වන අයට මේ ඉතා හොඳ ප්‍රතිකාරයක් ලෙස තමයි දේශීය වෙදකමේ සලකන්නේ. එසේම පනාමල් තැඹූ වතුරෙන් දියවැඩියා රෝගීන්ගේ තුවාල සේදීමෙන් සුවයක් ලැබෙන බව සඳහන් වෙනවා. ඒ සුව නොවන තුවාල වළක්වා ගැනීමටත් නැත්නම් ගුණදායක භාවයක් ඇති කර ගැනීමටත් යොදා ගන්න පුළුවන්. ඩෙන්ගු රෝගයේ වැළඳුන අයගේ ශාරීරියේ ප්‍රතිශක්තිය හා රුධිර පට්ටිකා වර්ධනයට වගේම පිළිකා රෝගීන්ටත් මේ පනාමල් ප්‍රතිකාරය ඉතා ගුණදායක එකක් වෙනවා. ඉතින් එහෙමනම් අද අපි වීඩියෝ තුලින් සමගන්නවා. ඉතින් නැවතත් මෙවැනි වීඩියෝ තුලින් හමු වෙනතුරු ඉතින් ඔබ මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක touch කරන්න. මේ වීඩියෝ තවත් අයට share කරලා උදව් වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් සුබ දවසක් වේවා සියලු දෙනාට.